හරියට හරි අයියා. මට සිරි මෙන්න අපේ ගම මැදී යන අර ජීසීරාවේ උල්පත. මේකෙන් අයියේ ගම් 7කට වතුර දීලා තව එක ගෙදරකට වතුර දෙන්න පුළුවන්. ඒ තරම් ප්‍රබල උල්පතක් අයියා. බලන්න උතිනු මෙන්න. බලන්න උල්පත මේ. කවුදෝක මේ පන්සල මැදී යන ටැප් ලයින් එකට ගැලියේ. මොකද කැපුවේ? ටැප් ලයින් එක? ජාන්නේක මේ අගල සොකට් කැල්ලක් ගාන මේක අලවලා දාහ බූරු එක වගේ බලන්න කොටපන්කෝ. මිලෝ රහක් මේක අලවලා දාන්න. සවදාත්‍ය තලේ ගැලුණා නේ. බල්ලා අදාගෙන මම දැන් ගොඩක් වෙලා ඉඳලා බලාගෙන හිටියේ. සපතුමා තේනේ මේ දෙන්නම් බං කන බනේමු. බලලා ඉගෙන. අනේ බුදු මල්ලි රත්තරනේ ඔය කොටට කිව්වන්ට අදහම් බං ජනකේ මම ගොඩාක් කියලා බලාගෙන හිටියේ ඔයා කට්ටියට ඕදන් දෙනවා විතර ඔයා වැඩක් පොලක් කරන්නේ නෑ මම හිතුවා මුම් ටික මෙහෙවන්න ඕනේ නැත්නම් වැඩක් කරගන්න බෑ බලන්න මම ජනකේ මන්ද බං තලේ ගැලුණා තලේ ඉතින් බල්ලා හදාගෙන බං මටම කියන්නේ තාපතුමා තේනේ උඹලා මේ උඹලා සමාගයේ දෙයක් तो अनाउंस එකක් කියව තෝමා වට්ටල ඔබ වරේක සමිතියේ ලියුමක් කියලා සභාවට අरे सभापति भावे वागे आता का पूरा सभापति भावे अरे नेदर वाला सभापति भावे अरे आता का पूरा අපොච්චියේ කපාගෙන නේද අත તો කොහමද කිව්වේ එනකොට ඔය කඩු කිනිසුඹට අතට හුදට හුරුයි කිව්වනේ සොයිසා මෙන්න මුගේ බෙහෙත් ටිකක් දාලා ගෙදර ගිහිල්ලා දාපන් ले जानने के අනේ මේ කාටන එකපුගේ වාත දෙකක් කපලා වැහලා ඒ පළයන්කු පට්ට දාවල වල්කම් කරන්නේ වල්කම් නෙමෙයි ජනකේ සර්පේ පුතු අම්මේ අම්ම සර්පේ ඉන්න චකෝ වෙලි බලන කාපියෝ කර ඔයා ගහන්න දා අප්පු බය තු ගහම් එංගරමනි ඔලුඩ ඔලුඩ යකෝ උග්‍ර විශේෂයිද සර්පේ කෝක ඔය සුස්ක කලාපිය කාන්තාර රටවල ඉන්න සර්පෙක් මල්ලියෝ